අපේ අම්මලා ටිකක් වෙනස්. එයාලා හිතන්නේ වෙනස් විදිහකට. හරි. ඒ ගැන මං කියන්නම්කෝ. ඊට කලින් මගේ හොඳ යාළුවෝ වගේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්නකෝ. ඔව්. ආදරෙන් අන්ධ වුණාම අම්මලා තාත්තලා කියන යහපත් දේවල් පවා පේන්නේ අමුතු දේවල් විදියටනේ. හැබැයි එයාලා කියන හැම වචනකම වටිනාකමක් තියෙනවා කියලා තේරෙනකොට අපේ ජීවිතවල ගොඩාක් තැන් වැරදිලා තියෙන්න පුළුවන්. නිරාසා එයාගේ ජීවිතයට තෝරගෙන ඉන්න පෙම්වතා එයාට වඩා බාල කෙනෙක්. ආදරේ ඉස්සරහා වයස කියන්නේ ඉලක්කමක් විතරක් කියලා අපිට තේරුණාට ඒක ජීවිතේ ඉස්සරහදී තවත් ඛේදවාචකයක් බව තේරෙන්නේ වසරින් වසර ගෙවිලා යද්දි කියලා මතක තියාගන්න. ඔයාලගේ ලෝකේ ලස්සන කරගන්න ඕන නම් කෙල්ලෙක් විදියට ඔයා තෝරගන්න ඒ ආදරණීය චරිතය අඩුම තරමින් අවුරුදු 5ක් 15ක්වත් වයසින් වැඩිමහල් කෙනෙක්ද කියලා බලන්න පුරුදු වෙන්න. මොකද එහෙම කෙනෙක්ට ජීවිතේ දීලා අදට වඩා හෙට ලස්සන එකක් කරගන්න පුළුවන් කියලා මතක තියාගන්න. නිරාසා අචල ආදර කතාවට අම්මලා කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි ඉක්මනින්ම අචලව රට යවන්න සෝදානම. තිදැස්ස දුකින් ඉද්දී සන්දේසිට ඒක උහුලන් ඉන්න බැහැ. පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක බීච් යමුයි කීවහම සන්දේසි ඒකට කැමති වුණෙත් ඒක හින්දා. ඔව් සන්දේසි තිදැස්ස කිව්වා වගේම ඔයා එයාට ආදරය කරනවා. තමාසි බුදුන් වැඳ කොච්චර ප්‍රාර්ථනා කළත් බන්දුක නම් එයාට කොහෙත්ම කැමති නෑ. මොකද ඔය වැල්ලේ ලෙල්ලෝ කරේ දාගෙන කනවා කියලා වැඩක් නෑනේ නේද? ඒකයි බන්දුකාද තමාසිට එයා අකමැතියි කියලා කෙලින්ම කියලා දැම්මේ. ඒකට අර මෝඩ කෝකිල ලස්සනට වහ වැටිලා තමාසි හින්දා එයාගේ හොඳම යාළුවා කූරටත් පොඩි සද්ද දානවා. ඔය ආස්සේ අර මූසල ඔලිවියා තවත් බලු වැඩක් කරා කියන්නකෝ. සන්දිසි තව මොකෙක් හරි එක්ක ඉන්න AI පින්තූර වගේක් හදලා තිදැස්ගේ අම්මට WhatsApp කරලා ඒ මදුවට ඒ ගැන කෝලුත් තරම් කියනවා. සන්දිසි එක්ක තියෙන යාළුකම්වත් එපා කියලා අම්මා තිදැස්ට දැන් යෝජනා කරන්නේ ඒ ෆොටෝස් ටික දැකලානේ. තිදැස්ට දැන් ඕන අම්මා ඇයි මෙහෙම කියන්නේ කියලා දැනගන්න. ඉතින් තිදැස්ට අම්මා මේ වෙච්ච දේවල් කියයිද? සන්දේසි අද හවසටවත් තිදැස්ට ආදරේ කියලා කියයිද? බන්දුකයට ආයෙමත් තමාසිගේ අයියා ගහයිද? අපි බලමුකෝ නේද? එහෙනම් ආයෙමත් මුණ ගැහෙනකල් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම් මං වාගේ ආදරණීය වස්තු.